මොකද? කවුද? අනේ රත්තරන් වාට මාව අඳුර ගන්න බෑ නේද? වෙන නම්බර වලින් එද්දී ඇයි එක නම්බරයක් තියා ගන්නකො ආලි. අයියෝ අඳුර ගත්තරේ අයියෝ වගේ ගොඩ හැදි කටහර අඳුර ගත්තරේ. ඉතින් මේ කෝදෙන් අර වැඩ එකක්වත් නැහැනේ කෝල් එකක්වත්. අයියෝ ඔකනේ කියන්නේ ඉතින් උනන්දු වෙන්න බෑ හැම වෙලේම වාසනාව තමුන් අතේ කියලා හිතාගෙන නෙගටිව් හිතන්න එපා පොසිටිව් හිතන්න ඕනේ. නෑ ඌ මම වාසනාවට ඒක මම දන්නවා නැත්නම් ඉතින් මට එක සැරේ ෆිල්ම් එකේ රඟපානම් බිය. අනිවාර්යෙන්. ඔව්. මේ අහන්නකො සදේශ් මොකද කියන්නේ? ඒක තමයි සදේශ් හැම දාගම දැන් මම රැට මට හම්බ වෙනවා යාව. දැන් අපි අපි කාමේ කාංචනා ෆිල්ම්. ඔයා දැන් මාව ගන්නවා කී වෙන කට්ටිය ගන්න එපා මට ආවෙන්චි වෙනවා. ඔයා කියලා මේ කවුද මහ අක්ෂර මහර කිව්වොත් මම හම්බුණා කියලා. අනේ නෑ. හම්බුණාද යාව? මොන අක්ෂරද? අක්ෂර හම්බුන්නේ නැහැ. අනේ නෑ මට අක්ෂර හම්බුන්නේ නෑ. අක්ෂර මම අඳුරනවා අක්ෂර මට හම්බුන්නේ නෑ. එයා කිව්වනේ වා කතා කළා කියලා මේකටත් ගියා කියලා කිව්වලු. මොකද්ද? අපේ මාව හම්බුණා කියලා කිව්වලු. නෑ ඔයා හම්බුණා කියලා මං කිව්වේ නැහැ. බොරු කියන්න එපා. නෑ දෙයියන් පල්ලා. ඇයි ඔයා එහෙම එකක් කියාට කිව්වද? නෑ එයා කිව්වා මට දැන් අද කතා කරලා. අද එයා කතා කරා? කතා කරලා මොනවද කිව්වේ? මහේෂි මගේ යාළුවා. එහෙම කියලා කිව්වා ඉස්සරහ. අක්ෂර හරි ආදරේ හරි හොඳයි ඒ ළමයා. හොඳයි ළමයා. මං කිව්වා මේ chance එකක් තියෙනවා වැඩ කරමු කියලා කිව්වා. ආහා. අනේ අපි දෙන්නම ගන්නකො ඒ. ඔව් ගන්න පුළුවන් බබා දැන් අතේ ෆිල්ම් පහක් තියෙනවනේ. අයියා මම දැක්ක මේ සිද්ධාර්ථ. මොකේද කතා කරා ආයි කිව්වා මට. ඇත්තද? හොඳ ඒ ඔයා දැක්කද? වා try කළාද යාට? ලස්සනයි හොඳයි. මේ අනේ ආගියා අක්ෂවයි මාවයි ගන්න හොඳද? හොඳයි. හරි නම් මම තියන්නම් මේ. මොකද මේ නම්බරේ මේ? මේකත් මේ ඉතින් අරකේ සල්ලි නෑ ඒකේ මම මේකින් ගත්තේ. මේ උදේ කාලේ මම කතා කරන්න දයියේ. මේක බබා දැන් වාට කිව්වනේ මට සෙට් කරලා දුන්නනේ කතා කරනවා. ඒ පියා කොමඩි ෆිල්ම් එකක් පටන් ගන්නවා ළඟ ඒකයි. අයියා. සුමාන දෙකේ පටන් ගන්නවා කියන්නේ රංජනේලා කතාව මම දුන්නා නේද? මේ අයියේ මේ ඔයත් පොඩ්ඩක් කියන්න හොඳද? මම කියලා ඉවරයි. වා කියන්නේ මිසු දෙකාන්ත කවද්ද මං ගෙදරට එන්න ඕනේ කියලා අහන්න. ටයිම් එකක් දෙයියා. හරි අයියා. මොකද මේ නම්බරේ? මේක තියාගන්නයි මේකත් මගේ නම්බර. තව කීයක් තියෙනවද නම්බර? නෑ මේක හරක විතරයි දත්තර. වෙනවද? අනේ මොන හරි වැඩක් තිබුණොත් අපි දෙන්නට බලන්න ඕන්න අපි කියලා තියෙන්නේ. දෙන්න නිකන් මේ මොකද දෙන නිකන් ලෙස්බියන්ලා වගේ ලව්ද දෙන්න. අයියෝ නෑ. අනේ නෑ අයියා මේ මට කවුරුත් එම් සෙට් උන්නේ නෑනේ ඇත්තටම ඔයා දන්න මම ෆීඩ් එකෙත් කවුරුත් නෑ මට කවුරුත් නෑනේ. ඒක හිතෝද කියලා ඒක බොරු කියන්නේ නෑ නිකන් බොරු සෝබන නෑ කෙලින් අය. ඔව් හරි හොඳයි මේ මං යාට හරි ආදරේ ඒකයි මං කිව්වේ මේ විහිළුවට ඔය එකයි එයා යාට කිව්වද මාව ඔයාට හම්බුණා කියලා? නෑ මං එහෙම කිව්වේ නෑ මං ඔයා කිව්වා මෙහි ආවා කියලා කිව්වේ නෑ. ඒක කිව්වේ නෑ මං කිව්වා මේ මහේෂි මගේ හොඳ යාළුවා කියද්දි මං හිතුවා කියලා දන්නෙත් නෑ කියලා. ඈ? මහේෂි මගේ හොඳම යාළුවා කියලා එයා කිව්වා. තොර මං හිතුවා මල කියේ මේක කිව්වා දන්නෙත් නෑ කියලා. බෑ මං පිස්සු දෙන්න කියනද? ආව පල් කරන්න පිස්සු දෙන්න නෝන්ඩි කරන්නේ නෑ. පල්ල ගන්න නෙමෙයි සාමාන්‍ය කොල්ල ගෙල්ලු කරන දේවල්. හයි ඉතින් ඒක ඔයාලට හොඳ නෑනේ ඔයා වගේ කෙනෙක් ඒකයි මම. හොඳයිද වැඩි? මේ මොකද වැඩි? මොකද කුලි වැඩිද? කුලි වැඩි. අනේ නෑ අර වාහරි ඩරකයි රංජන් අයියා මිත්‍රාගෙන් කතා කරද්දි එක එකවා කියනවා. අනේ ජරි ජොල්ල. අනේ අයියා රත්තරන් මොන හරි වැඩක් තිබුණොත් කියන්න හොඳද? වැඩි දෙනවා මගේ පොරොන්දු ඉෂ්ට කරන්න ඕන. ඕකේ වැඩි හරි ගියා උදේකාන්තික වැඩි හරි ගියොත් නම් ඔයාගේ වැඩි ඉෂ්ට අනිවාර්යයි ඉෂ්ට. රයිට්. මොකද ඒක මගේ පරම පවිත්‍ර හීනයක්. මම ඒක අනිවාර්යයි. දැන් ඔයා මේ දැන් කතා කරන්නේ යාට? හරි. දැන් කතා කරන්නේ? හරි අයියේ නම් මම කතා කරන්නේ කිව්වා. මේ ෆිල්ම් එකක් කරනවා කියලා බලයි මට. මේ වැඩිම මේ පැනලා කියන්න එපා. එතකොට වායි ගාන අඩුයි. හරි. හරි ඕකේ. මේ යා ගාන හැවුවොත් මොකද කියන්නේ? මම කීයක් කියලාද කියන්නේ? මම මේ අහලා කියන්නම් කියන්නේ. ඕකේ. මම ඉතින් ඔයාගෙන් අහන්න ඔයා කියන්නේ ඊට පස්සේ ගාන ඈ. මේ අහලා කියන්න මම එතකොට මේ ඒක මම චෙක් කරන්නම්. අනේ හරි අයියා ඔයා කරන උදව් වලට ගොඩාක් ස්තුතියි. හරි අයියා ඕකේ. බත් ගන්නයි බයි.